මිනිස්සු ගත්තාම විවිධ මිනිස්සු ඉන්නවනේ. දැන් අපි ගොඩක් මිනිස්සු ගත්තාම ගොඩක් කම්මැලි නිද්‍රාශීලීව ඉන්නේ. අද මම කතා කරන්න යන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන මේ ගතිය ඇත්තටම මිනිස්සුන්ගේ උපදින් ආපු ගතියක් නෙමෙයි. පසු කාලේම ආපු ගතිය. මේ හැම මිනිස්සෙම කම්මැලි නෑ. ඉපදෙද්දී ඒ මිනිස්සුන්ට ඔක්කොම එක හා සමානම ස්වභාවිකව ඒගොල්ලන්ට හම්බෙන්න ඕනේ සංයුතියක් තියෙන ඉපදෙද්දී මිනිස්සෙගේ සංයුතියක්. එක එක අනුපාත වලට යාගේ මොළයට මෙච්චරක් කැපැසිටි යනවා, අතපයර මෙච්චරක් යනවා, යාගේ ක්‍රියාශීලී බවට මෙච්චරක් යනවා කියලා යනවනේ. හැබැයි මේ මිනිස්සු ඉපදුනන් පස්සේ වාසය කරන පරිසරය, එයා ආශ්‍රය කරන මිනිස්සු, එයාට ගුරුහරුකම් ලැබෙන ආකාරය, මෙන්න මේ දේවල් නිසා, මෙන්න මේ බාහිර සාධක නිසා තමයි මේ මිනිස්සයා දක්ෂයෙක් විදිහට සමාජයට එන්නේ, අදක්ෂයෙක් විදිහට ඔහේ පැත්තකටලා ඉන්න මිනිස්සෙක් විදිහට සමාජයට එන්නේ, එක්කෝ අපරාධකාරයෙක් විදිහට සමාජයට එන්නේ. මෙන්න මේ කාරණා නිසා. දැන් ඔයා ගන්නකො ලැබ්‍රඩෝර්ලා ඉන්නවනේ. දැන් ඔය සාමාන්‍යයෙන් ගෙවල් වල හුරදෙරෙල් ඇති කරන ඕනම බල්ලෙක් ගන්නකො. ඒ බල්ලා මාර කීකරුවේ නේ. ඇත්තරම මේ ඒ බල්ලගේ ස්වාමියාට මාර භක්තියක් තියෙන ඒ බල්ලගේ. හරිද ළඟට ආවට හපන්නේවත් නැහැ. අඩුම ගානේ මේ උටෝම පාරක් ගැහුවා ඌ අපි හපන්නෙත් නැහැ. හැබැයි මේ බල්ලගේ කට පොඩ්ඩක් පැතෙන් උසලා තොල පොඩ්ඩක් උසලා බලනකො එයාගේ දත් ටිකෙන් බලනකො හරියට එයාට කේන්ති ගිහලා ඇල්ලුවොත් කෙලින්ම මස් රාත්තල් 3-4ක් කඩා ගන්න පුළුවන්. මස් කිලෝ 5-6ක් එකවර කඩා ගන්න පුළුවන් ශක්තිමත් දත් පෙළක් තමයි උගේ කට ඇතුලේ තියෙන හොම්බ ඇතුලේ තියෙන්නේ. ඉතින් මොකද්ද මේ සිද්ධිය? මේ උදාහරණයක් ගමු කතන්දරේ. මේ බල්ලා දඩයන් කාලේදී මිනිසුත් එක්කම අපිත් එක්කම මීට අවුරුදු 10,000කට 20,000කට විතර ඉස්සෙල්ලා හිටියේ දඩේමේ යන්නේ හිටියේ. දඩේමේ යද්දි මේ මිනිසුත් එක්ක එකතු වෙලා මේ බල්ලා දඩේමේ ගිහිල්ලා සතුන් දඩයම් කරගෙන කන්න සතුන් දඩයම් කරගෙන කාලා ජීවත් වෙන බල්ලෙක් විදිහට තමයි හිටියේ. ඒ කියන්නේ බල්ලා කියන්නේ සුනක ගෝත්‍රය. සුනක ගෝත්‍රයට අයත් වෙන්නේ. එතකොට මූර්ඛයෝ. ඒ වගේ කැලේ ඉන්න සතු තමයි බල්ලොත් ඒ ගණේ ඉඳලා ටික ටික මිනිස්සු ආශ්‍රයේ ඉඳලා මිනිස්සුත් එක්ක ගමටම ඇවිල්ලා මිනිසුන්ගේ ආශ්‍රයටම ඇවිල්ලා බල්ලගේ තියෙන අර නරිගම මූර්ඛයෝන්ගේ සතු මරාගෙන කන ඒ අර දඩබ්බර කැලේ තියෙන මේ ඒකාධිකාරී ගති මස්ම කන ගති යටපත් වෙලා තියෙන්නේ. එතකොට මේ නරින්ගේ තියෙන ඒ ගති ඔක්කොම මේ බල්ලගේ යටපත් වෙලා තියෙන්නේ අවුරුදු 10,000කට වැඩි කාලයක් මිනිස්සුත් එක්ක ආශ්‍රය කරලා මේ බල්ලා හැඩ ගැහිලා ඉන්නේ මූර්ඛයෝන්ගේ. එතකොට ඒ නරින්ගේ කොටින්ගේ තියෙන දත් වගේ ශක්තිමත් දත් සෙට් එකක් ඌට තිබ්බට ඌ දන්නේ නැහැ දත් සෙට් එකෙන් කරන්න පුළුවන් වැඩේ මීට වැඩිය ලොකු වැඩක් ඌට කරන්න පුළුවන් කියන ඌ දන්නේ නැහැ. මොකද අවුරුදු 10,000ක් විතර අර මිනිහා කියන මනුස්සයත් එක්ක එකතු වෙලා මේ බල්ලා ඊටම සාමකාමී පරිසරයකට ඇවිල්ලා සාමාන්‍යයෙන් සෑහෙන තැම්පත් විදියට හැඩ ගැහිලා ඉන්න නිසා මේ බල්ලා දන්නේ නැහැ ඔගේ දත් සෙට් එකෙන් ඌට ගන්න පුළුවන් වැඩේ. අන්න ඒ වගේ තමයි අපේ මිනිස්සු. අපේ මිනිස්සුත් නිකන් දෙන දේ ගන්න බලාගෙන රස්සාවකට ගියත් පුංචි වෙලාවක හරි නිකන් ඔය අයිස් පාරක් දීලා ෆෝන් එක උඩ පල්ලෙහා සෝෂල් මීඩියා වල ගිහිල්ලා කාලය ගත කරලා එහෙම නැත්නම් කාත් එක්ක හරි බොරොට කෝල් එකක එල්ලලා ඉඳලා කියන්නේ ඔයාගේ ඔෆිස් එක ඇතුළේම කාත් එක්ක හරි කෝල් එකකට එල්ලලා ඉඳලා කොහොම හරි උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් නම් කාලය ගත කරලා පඩි අරගෙන ගෙදර යන්න බලන ඉන්න මිනිස්සු තමයි දැන් 90ක් විතර මේ සමාජයේ ඉන්නේ. ඇත්තට මේක මේ සමාජය දියුණු වෙන්නේ නැති. දියුණු වුණ සමාජය නරම් බලන්න සිංගප්පූරු වගේ රටක්, ජපානය වගේ රටක්, චීනය වගේ රටක් අරගෙන බලන්න මේ මිනිස්සු කොච්චර ක්‍රියාශීලීද කියලා. ඒගොල්ලෝ ඇහැරුණු වෙලාවෙ ඉඳන් නිදි ගන්න යන හැම තත්පරයක්ම ඵලදායී දෙයක තමයි යොදවන්නේ. නැත්තම් අපේ ශ්‍රී ලංකාව මොන පාලකයාවත් මොන ආණ්ඩු ක්‍රමයාවත් මොන නීතිමාලාවක් කවදාකවත් දියුණු වෙන්නේ නැහැ. මේ නරාවලේම තමයි ඉන්න වෙන්නේ. ඔයාලට දියුණු වෙන්න ඕන නම් ඔයාලා තනියම හැදෙන්න ඕනේ. අර බල්ලා ආපු ගමනේ එන්නේ නැතුව සිංහයා වගේ ඉන්න ඕනේ. මොකක්ද සිංහයා වගේ ඉන්න ඕනේ කියන්නේ? දැන් ඔයාගේ අතේ ඔයාගේ ඇඟේ තියෙන යම්කිසි ජවයක් යම්කිසි ශක්තියක් තියෙනවා. ඔයාලා දන්නේ නැහැ. ඒක යටපත් වෙලා තියෙන. අන්න ඒක හොයාගන්න. ඒක හොයාගෙන ඒකේ වැඩක් ගන්න. ඔක හරි සිම්පල් දෙයක්. ඔය හැම මිනිස්සෙකම තියෙන ඔය සංගීච්ච ජවයක් සංගීච්ච ශක්තියක් තියෙනවා. ඒක ඔයාම හොයාගන්න. හොයාගෙන ඉවරලා ඔයා ඔයාගේ ගමන යන්න. එතකොට ඔයාට ඔයාගේ ගමන තමයි ධෛර්යමත් ශක්තිමත් යන්න පුළුවන්. මෙන්න මේ කාරණේ තමයි සිලොන් ප්‍රීත් YouTube channel එකෙන් මට ඔයාලට කියන්න අවශ්‍ය වුණේ. ඔයාලට මේ channel එකේ මේ වීඩියෝ බලලා යම්කිසි වැටහීමක් යම්කිසි පැහැදීමක් ඇති වුණා නම් මේ වීඩියෝ තවත් යාළුවෙක්ට share කරන්න. ඒ වගේම අද ඉස්සෙල්ලාම ඔයා මේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් තාමත් channel එක subscribe කරපො නැති කෙනෙක් නම් channel එක subscribe කරගෙන යන්න. අපේ අලුත් වීඩියෝ මෙන්න විදිහට මේ ආකාරයට එක දිගටම අපි නිකුත් කරනවා. එහෙනම් ජීවිතේ ජය ගන්න ධනාත්මක ගමන යන වලට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද අපි නවතිනවා. ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක් වේවා. ජය වේවා.